ලෝක ආර්ථිකයේ මර්මස්ථානයක් බඳු හෝමෝස් සමුද්‍ර සංධිය වසා දැමීමට ඉරානය පියවර ගැනීමත් සමග මැද පෙරදිග කලාපයේ දරුණු යුද අරුබුදයකට මුහුණ දී සිටිනවා. ලෝකයේ සමස්ත තෙල් සැපයීමෙන් පහෙන් එකක් ප්‍රහාණය කරන මෙම පටු මුහුදු තීරය වසා දැමීමට ගෝලීය බලශක්තිය අරුබුදයක් දක්වා දරුණු වීමේ අවදානමක් දැන් මතුව තිබෙනවා. ඉරානයේ මෙම තීරණයත් සමග කලාපයේ ආරක්ෂාව සහ නාවික ගමනාගමනයේ ස්ථාවරත්වය තහවුරු කිරීම සඳහා ඇමරිකානු නාවික හමුදාව සීරුවෙන් තබා තිබෙනවා. ඔබ මේ දකින්නේ ඉරාන සීමාවට ආසන්න මුහුදු කලාපයේ ඕනෑම මොහොතක ප්‍රහාරයකට සූදානම්ව ගමන් ගන්නා මහා පරිමාණ ඇමරිකානු යුද නැව් බලයන්ගේ වල දර්ශනයයි. ආරක්ෂක විශ්ලේෂණයෙන් අනුතුරංග වන්නේ හෝමෝස් සමුද්‍ර සංධිය දිගින් දිගටම වැසී පැවතුනහොත් ලෝක වෙළඳ පොලේ බොරතෙල් මිල දරාගත නොහැකි ලෙස ඉහළ යනු ඇති බවයි. මේ සුළු යුද ගැටුමක් සිට ගෝලීය මට්ටමේ මහා පරිමාණ ආර්ථික කඩාවැටීමක් දක්වා දිව යා හැකි බව බරපතල තත්ත්වයක්. මැද පෙරදිගයි ඇවිලෙන මේ දරුණු යුද ඉදිරි තත්ත්වය කුමක් වේවිද? මෙවැනි උණුසුම් සහ සත්‍ය පුවත් මුලින්ම දැනගන්න අපේ YouTube channel එක දැන්ම subscribe